ට්‍රී වීල් එකක් ගන්න බැරි ගානකට කාර් එකක් ඕනේද? මේ මචං අවංගවම කියන්නේ ආදරේට කියන්නේ ට්‍රී වීල් එකක් ගන්න බැරි ගානට කාර් එකක් ගන්න කියලා මම ඔයාලට කියන්නේ වක්කීමේ. මේක තමයි මචං ලංකාවේ තිබිච්ච ඒ කාලේ සුපිරිම කාර් එක නිශාන් සනි V211 කියන්නේ තාමත් පරණ කාර් වලින් උපරිම තෙල් වැඩ කරන කාර් එකක්. ඒ වගේම මේ කාර් එක 1200 cc එන්ජින් එකක් තියෙන හින්දා තෙල් වැඩ කරනවා මාර විදියට. ඇත්තටම මම දන්න තරමින් මේ කාර් වල අදටත් 90% කාර් වල එන්ජින් රිපෙයාර් කරලා නැහැ. ඒ කියන්නේ කරන්න ඕනේ ඒ තරම් ඒ එන්ජින් ආපුව හොඳයි. ඊට අමතරව මෙන්න මේ V211 එකේ ෆොක් ලෑම්ප් ෂෙල් එක නේද තමයි මාකට්ම මොඩල් එකේ කාර් එක. මේක හරිම මාකට් ඒලාට මේ සුදියාකට බෆර් එක එහෙම මේ තත්ත්වයේ තියෙන එක හොයාගන්න නැති තරම් මේ වගේ එකක් මේ මාතර පැත්තේ කොහොමත් නැහැ. මේවා එකක් තිබ්බොත් තියෙන්නේ රත්නපුරේ තමයි. රත්නපුරේ මිනිස්සු මේවා ලස්සනට තියන් ඉන්නවා ආස හිතෙනවා. මේ කාර් එක කවුරුහරි දැන් ගන්නව නම් මේ වාහනේට ආදරේ කෙනෙක් ගන්න. මේ වාහනේ ඔරිජිනල් පෙනුමට ආදරේ කෙනෙක් ගන්න. මොකද මේවා හරි දුර්ලභයි. මේ වගේ ඔරිජිනල් V211 එකක් ඔයාලට ගන්න පුළුවන් වෙන කීයටද කියලා ඔයා හිතන්නේ? හරි. අද අලුතෙන් වීල් එක ගන්න ලක්ෂ 20යි කියලා අපි හිතමු. පරණ ට්‍රී වීල් එක ගන්න ලක්ෂ 13යි කියලා හිතමු. මේක ඔයාලට දෙන්නේ කීයටද? මේක ලක්ෂ 7යි 90කට දෙනවා. මොකද කිසිම ප්‍රොෆිට් එකක් තියාගන්න නැතුව තමයි මේ වාහනේ දෙන්නේ. අයිතිකාරයෙකුගේ මිලට පමණයි. දැන් ඔහොමකම් බොරු කියලා කියයි. ඔබට ඕන නම් බොරු කියලා හිතපන්. මං කියන්නේ ඇත්ත. ඊළඟට මේ කාර් එකේ බලන්න රින් කප් එක. මේක ඔරිජිනල් ආපු රින් කප් එක. මේවා හරිම දුර්ලභයි මේ කාර් වල. ඉතින් මේ කාර් එක ගැන දන්න අය දන්නවා. ඊළඟට මේ ඔරිජිනල් බැජ් එක. ඒ සේරම අස්සේ වැදගත්මද? මේ කාර් එක AC තියෙනවා මචං. AC හදලා තියෙන්නේ. AC සුපේට තියෙනවා නේද? AC සුපේට තියෙනවා රයිට්. මේ ඉන්නේ මේ වටිනා කාර් එක හදපු බාසුන් නැහැ, දක්ෂ බාසුන් නැහැ. මොනවද තියෙන්නේ? රිවර්ස් කැමරා තියෙනවා. AC තියෙනවා. සෙන්ටර් ලොක් තියෙනවා. ඊළඟට වයරින් එක සේරම වැඩ. සබ් වූෆර් තියෙනවා. සින්දු දාගෙන යන්න පුළුවන්. සැපේ යන්න පුළුවන්. සීට් බෙල්ට් තියෙනවා. හැමදේම 100% හොඳයි නේද? ඉතින් මේ වගේ කාර් එකක් ලක්ෂ 790කට ගන්න දෙයක් හිතන්න පුළුවන්ද කියලා? ඒ ගානනේ කිව්වේ. ඔව් ඒ ගානේ මම ලාභ තියාගන්නයි. අයියේ ගාන්න තමයි දෙන්නේ. මට කියාගත්ත එපා. මෙන්න මේ ඉන්නේ අයිතිකාරය. මේ කෝල් කරලා වල් දෙන්න එපා. මේ මාවට ගොඩක් වැඩ තියෙනවා. හොඳ කාර් එකක්. මම රෙකමන්ඩ් කරන කාර් එකක්. හොඳයි කියලා 100% අවක් කියන මේ මම අවුරුදු ගානකින් B211 පැද්දේ මචං නෑ. මම මේ ආසාවට පැදලා බලන්න කියන්නම්. කොහොමද මේක එන්ජින් එක කියලා. මේ සයිලන්සරෙන් මේ සයිලන්සරෙන් වතුර එනවා. ඒ කියන්නේ ආයි ඉතින් මචං මේක බලන්න දෙයක් නෑ වා. එන්ජින් එක ඉතින් ආයි සයිලන්සරේ වතුර එනවා කියන්නේ බලන්න දෙයක් නැහැ. අද පදින්න දෙයක් නැහැ. එන්ජින් එක සුපිරි. මේ එන්න නගින්නවත්. බයික් යතනනේ. කවන්නේ. අයියේ මේකේ මේ වයරින් එක අයියමද හැදුවේ? එන්ජින් එක නම් මාර පහසුයි. කියන්න දෙයක් නැහැ සුපිරි තමයි නේ. මේ විතර වැඩ දෙන්න පොලිසියෙන් ලියනවා. කන්නාඩි පේනවා. ඇත්තටම මේ කාර් එක මාර ස්මූත්. සාමාන්‍යයෙන් මේ කාර් එකේ 80 90 කියන්නේ මේ දැනන වේගයක් නෙවෙයි නේ. හරි පහසුයි. මේක ඇත්තටම පවර් නෑ. පවර් නැතුනට ඇත්තටම පවර් වගේ මේ කාර් එක. පවර් නෑ ඒකට. දැන් අයියා හිතන විදිහට පරණ කාර් වලින් මොකක්ද හොඳම කාර් එක? විනෝදී වර්ගයේ B211 දේනෝදී තාම මොනවද උනේ? Corolla 20 මේක ඔක්කොම කාර් වලින් මේක තමයි මාකට්. මේක තමයි මාකට්ම කාර් එක නේ. ඊයේ මාකට් හතරේ නෑ තුන්වෙනි එක විතරයි ආවේ. හතේ තියෙනවා. මචං කාර් එක නියමයි කියන්න දෙයක් නෑ. මීට වඩා පදින්න ඕනේ නෑ. කාර් එක සුපිරි. එන්ජින් එක චීස් වගේ මචං. ගණින් මචං ගත් එක දිනු. ජය වේවා.